මං රංගිකා. එයා තුවාන්. තුවාන් මුස්ලිම් කොල්ලෙක් වගේම මට වඩා අවුරුදු 5ක් බාලයි. ඒත් අපි අතර ආදරයක් ඇති වුණා. ආදරයක් කිව්වට ඒකේ හරිම නම ආදරේ නම් නෙවෙයි. මං ඇත්තටම තුවාන්ට ආදරෙයි. ඒත් තුවාන් ළඟ තිබුණේ මට ආසාවක් විතරයි. එයා හැම වෙලාවෙම මගෙන් ලාභ ප්‍රයෝජනයක් ගන්නමයි උත්සාහ කළේ. මගේ පවුලේ ඉන්නේ අයියයි මාලිලා තුන්දෙනයි. ඉතින් හැම වෙලාවෙම වගේ පිරිමි ළමයි අපේ ගෙදර පිරිලා. ඒ අයියාගේ මාලිලාගේ යාළුවන්ගෙන්. අම්මත් ඒ හැම ළමයෙකුටම හරිම ආදරෙයි. උන් ආවම උන්ට කන්න බොන්න ටික පවා එයා හදලා දුන්නේ හරිම ආදරෙන්. ඔන්න ඔය විදියට ආපු යාළුවන්ගෙන් කෙනෙක් තමයි තුවාන් කියන්නේ. තුවාන්ට අම්මා අනිත් කොල්ලන්ටත් වඩා ආදරෙයි. තුවාන් අහිංසක පාටයි. වගේම හරිම ලස්සනයි. තුවාන්ට බඩගිනි වුණත් අම්මා හොයාගෙන තමයි ආවේ. මොකද එයාගේ අම්මා එයා පොඩි කාලේ ඉඳලම රට. සල්ලි එව්වට ඉඳලා හිටලා ඇවිල්ලා ගියාට එයාලගේ අම්මා කවදාවත් ගෙදර නතර වුණේ නැහැ. තුවාන්ලගේ තාත්තා නම් කියන්නේ එයාට වෙන මිනිහෙක් ඉන්නවලු. ඒක හින්දාලු එයා මෙහෙ නවතින්නේ නැත්තේ. ඉතින් පොඩි කාලේ ඉඳලම තුවාන්ට අපේ ගෙදර එයාගෙම වගේ ගෙදර. අපේ ගෙදර එයා නොයන තැනක් නැහැ. මගේ කාමරයට වුණත් හැම වෙලාවෙම එයා ආවා මගේ අවසරයක් ගන්නෙම නැතුව. කාලේ ওই විදියට ගෙවිලා අපි ලොකු වුණත් ඒ දේවල් වල කිසිම වෙනසක් උනේ නැහැ. මං උසස් පෙළ වෙනකන් ඉස්කෝලේ ගියා. ඒත් මට විභාගේ පාස් කරගන්න බැරි වුණා. මං පොඩි ජොබ් එකක් හොයාගත්තේ මගේ හැම දෙයකටම අම්මලාට කරදර කරන්න බැරි නිසා. එතකොට මට අවුරුදු 22ක් විතර ඇති. දවසක් මං වැඩ ඇරිලා ඇවිත් නාලා එහෙම දොර අඩවල් කරගෙන ඇඳුම් මාරු කරන්න පටන් ගත්තා. මගේ පුරුද්දක් තිබුණා මං ඇඳන් ඉන්න ඇඳුම් ඔක්කොම ගලවලා අයින් කරලා ටිකක් කණ්ණාඩි ඉස්සරහා හැඩ වැඩ බලලා තමයි අනිත් ඇඳුම ඇඟට දාගන්නේ. මං එදත් ඇඳන් හිටපු තුවාය ගලවලා ඇඳට විසි කරලා කණ්ණාඩි ඉස්සරහා හිටගෙනයි හිටියේ. එහෙම ඉද්දි එකපාරටම දොර ඇරුණා. මං බය වෙලා වගේ දොර දිහා බැලුවේ. එතකොට තුවාන් දොර බාගෙට අරගෙන මං දිහා පුදුම වෙලා වගේ බලාගෙන හිටියා. මටත් හිතාගන්න බැරි වුණා මොකක් කරන්නද කියලා. තුවායවත් අතට අහු වෙන දොරක නෙවෙයි තිබුණේ. තුවාන් එකපාරටම දුවගෙන ඇවිත් මාව බදාගත්තා. මට හිතාගන්නවත් වෙලාවක් නොදී එයා මගේ පපුව තදට ඉඹලා ආයෙත් පැනලා දොරත් වහගෙනම යන්න ගියා. මං එහෙමම ඇඳේ ඉඳගෙන කල්පනා කළා මට මොකද්ද වුනේ කියලා. ඒ වෙලාවේ බයට කලබල වුණත් එදා ඒ සිද්ධිය ගැන මතක් කරනකොට මට හරිම ආසාවක් ඇති වුණා. ඒත් වෙනදා වගේ තුවාන්ගේ මූණ දිහා කෙලින් බලන්න මට ශක්තියක් තිබුණේ නැහැ. මං එයාගේ මූණ මගහරිද්දි එයා මං යන එන පාරේ රැකගෙන ඉඳලා දවසක් මාව අල්ලගත්තා. එදා එයා මගෙන් ඇහුවා එයත් එක්ක තරහයිද කියලා. මං බිම බලාගෙන නෑ කිව්වා මිසක් එයාගේ මූණ දිහා බැලුවේ නෑ. එයා කිව්වා එයාට සමා වෙන්න ආයේ එහෙම දෙයක් වෙන්නේ නෑයි කියලා. ඒකට නම් මට ටිකක් ලෝභ හිතුණා. මං එයා දිහා බලලා hina වුණා. එයා ඇහුවා මං එහෙම කළාට ඔයා අකමැතිද කියලා. මං hina වෙලා නෑයි කිව්වා. ඊට පස්සේ එයා අපහුව ඇහුවා මං ඒ කරපු දෙයට ඔයා ආසයි නම් මං ආයෙත් එහෙම කරන්නද කියලා. මං hina වෙලා හා කියලා එතනින් දුවලා ගියා එයා ගාව ඉන්නේවත් නැතුව. එදා ඉඳන් මට තුවාන් ගැන පුදුම ආදරයක් ඇති වුණේ. ඔහොම ටික කාලයක් අපේ ආදරේ වචන වලින් විතරක් ගලාගෙන ගියා. ආයේ දවසක ගෙදර කවුරුවත්ම හිටියේ නැහැ. එදා තුවාන් අපේ ගෙදර ආවා. එයා කලින්ම දැනගෙන ඉඳලා තියෙනවා එදා අපේ ගෙදර කවුරුවත් නැති බව. එදා එයා සාලෙදිම මගේ මුණ ඉම්බා. මගේ ඇඟ හිරි වෙලා ගියා එයා එහෙම කරද්දි. මං එහෙමම එයාගේ ඇඟට බර වුණා. එයා මාත් එක්ක ඒ විදියට මගේ කාමරේට ගියා. එදා මගේ කාමරේ මගේම ඇඳ උඩදී තුවාන් අතින් මං ගෑණියෙක් වුණා. එදා තුවාන් පිස්සුවෙන් වගේ හැසිරුණේ. ඒකට මාත් ගොඩක් ආස කළා. එදා ගොඩක් වෙලා එක එක ඒවා කර කර ඉඳලා තුවාන් ගෙදර ගිහින් හරිම අකමැත්තෙන්